සුබ දවසක්. සියලු දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් අලුත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි අපි බාහිර උපාධියකට ලියාපදිංචි වෙලා ඉන්නවනම් අපිට විද්‍යාපීඨේ යන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් අපි වැඩි විස්තර නැතුව යමු වීඩියෝ එකට. ඉතින් විද්‍යාපීඨයකට ඉල්ලුම් කරනවා කියලා කියන්නේ කැම්පස් එකකට ඉල්ලුම් කරනවා වගේ නෙමෙයි. විද්‍යාපීඨයකට ඉල්ලුම් කරනකොට ගොඩාක් නීති රීති තියෙනවා. ඒ අතරින් ප්‍රධානම නීතියක් තමයි විද්‍යාපීඨ ඇප්ලයි කරද්දී ඔයාලා UGC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න බෑ. කවුරු හරි කෙනෙක් UGC එකේ රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් විද්‍යාපීඨ ගැසට් එක නිකුත් වෙන්න කලින් UGC රෙජිස්ටර් එක අයින් කරගන්න ඕනි වෙනවා. ඉතින් විද්‍යාපීඨ ගැසට් එක එන්න ගොඩාක් ප්‍රමාද වෙන නිසා බොහෝ දෙනා රාජ්‍ය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි සඳහා ලියාපදිංචි වෙනවා. ඉතින් මෙහෙම ලියාපදිංචි වුණ කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි විද්‍යාපීඨ ඇප්ලයි කරන්න බැරිද කියන කාරණාව. ඉතින් ඇත්තටම ඔයාලා බාහිර උපාධියක් කරන්නේ යම්කිසි මුදලක් වියදම් කරලා. ඉතින් ඒ විදිහට ඔබ යම් මුදලක් ගෙවලා පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාලට විද්‍යාපීඨ ඇප්ලයි කරන්න. ඒ කියන්නේ ඔයාලා UGC එකේ රෙජිස්ටර් වුණත් ඔකට රෙජිස්ටර් වෙන්නේ යම් මුදලක් ගෙවලා. එහෙම යම්කිසි මුදලක් ගෙවලා රෙජිස්ටර් වෙන නිසා විද්‍යාපීඨ යන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා බාහිර උපාධියක් සඳහා ලියාපදිංචි වෙලා ඉද්දී විද්‍යාපීඨ සඳහා තේරුනොත් ඔබට මේ දෙකම එකවර කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපි දන්නවා විද්‍යාපීඨ කියලා කියන්නේ අවුරුදු 3ක් පූර්ණ කාලීන නේවාසික පුහුණු පාඨමාලාවක්. ඉතින් ඒ කාලයේදී ඔයාලට විද්‍යාපීඨයෙන් එළියට යාමේ හැකියාවක් නැති වෙනවා. එළියට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඔබට. ඉතින් ඒක නිසා ඔබ යම්කිසි බාහිර උපාධියක් සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඒ බාහිර උපාධි පාඨමාලාවේ තියෙන ලෙක්චර් ඊළඟට ඒ බාහිර උපාධියේ තියෙන විභාගවලට ඔබට සම්බන්ධ වෙන්න හැකියාවක් නැති වෙනවා. ඒක නිසා විද්‍යාපීඨයකට ඇතුළත් වුණාට පස්සේ ඔයාලා කරන බාහිර උපාධිය හෝල්ඩ් කරන්න සිද්ධ වෙනවා. නමුත් විද්‍යාපීඨ අවුරුදු 3 අවසන් වුණාට පස්සේ අපිට අනිවාර්යෙන් බාහිර උපාධියක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔයාලා NTS, HND වගේ රජයේ නොමිලේ කරන යම්කිසි පාඨමාලාවකට රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඒක ගැටලුවක් වෙනවා ඔයාට විද්‍යාපීඨ ඇප්ලයි කරද්දී. ඒ හැරෙන්න ඔයාලා රජයේ විශ්වවිද්‍යාලයක හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක යම්කිසි මුදලක් ගෙවලා පාඨමාලා සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවා නම් ඒක කොහෙත්ම ගැටලුවක් වෙන්නේ නැහැ ඔයාට විද්‍යාපීඨ යන්න. ඉතින් මේ කිව්ව කාරණා ටික මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. තවත් මේ සම්බන්ධව මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද වීඩියෝ එකත් ඔයාට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.